friends, ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා Gizmo Review YouTube channel එකට. ඉතින් අද මම අරන් ආවිලා තියෙන්නේ ඔයාලට ගොඩක්ම useful දෙයක්. ඒ තමයි AirPods Pro second generation එක. දැන් මේ මගේ අතේ තියෙන්නේ second generation එක. ඔයාලට බලා ගන්න පුළුවන්. and මම අලුතින් මේ channel එක පටන් ගත්තේ මම බලාපොරොත්තු වෙනවා මුලින්ම subscribersලා 1000 පන්නන්න. ඉතින් ඔයාලගේ support එක මට ගොඩක් ඕන. ඒකින්ද මම හිතනවා ඔයාලා මගේ channel එක subscribe කරාවි කියලා. මේ වගේ වීඩියෝ දිගටම ඕන නම් අනිවාර්යෙන් ඔයාලා channel එක subscribe කරලා bell icon click එකක් all දීගෙන යන්න. එහෙනම් අපි වැඩි කතා කරතු අපේ වීඩියෝ එකට යමු. Hi friends, ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මගේ අතේ තියෙන්නේ මේ AirPods Pro second generation එක. ඔයාලට පේනවා මෙතනින් type කරලා තියෙනවා. මේ side එකෙන් තියෙනවා Apple logo එක. ඊට පස්සේ මෙතනත් ආයෙ ගහලා තියෙනවා AirPods Pro. ඊට පස්සේ GMO 7707 ඒක මොකක් හරි වෙන්නේ නැති. ඊට පස්සේ අපිට back එකෙත් බලා ගන්න පුළුවන් මේක භාෂා 6කින් AirPods Pro second generation කියලා සඳහන් කරලා තිනවා. ඊට පස්සේ MagSafe charging case USB-C තියෙන්නේ. ඒ side එකේ Apple logo එක. එහෙනම් අපි open කරගමු box එක. මේ side එකේ මොකුත් නැහැ. අපිට මුලින්ම බලා ගන්න පුළුවන් paper works ටික. මම ඔයාලට තා පොඩ්ඩකින් paper works ටික පෙන්නන්නම්. මම පැත්තකින් තියා ගන්නවා දැන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න තියෙනවා අපේ AirPods Pro second generation එක. ඔයාලට දැක්කනේ open කරපු ගමන් පොඩි සද්දයකට එක්ක light එකක් පත් වෙනවා. මේ තියෙන්නේ අපේ AirPods Pro 2 එක. ඔයාලට පේනවා and මේකේ පිටිපස්සේ පොඩි බටන් එකක් තියෙනවා. ඒක ගහලා තිනවා designed by Apple in California, assembled in USA කියලා. ඊට පස්සේ මේ යට තමයි charging port එක තියෙන්නේ. මෙතන පොඩි speaker තියෙනවා. මෙහෙම open කරනකොට ඇහෙන්නේ ඒකෙන්. ඊට පස්සේ box එකේ අපිට තව බලා ගන්න පුළුවන්. අපිට එනවා cable එකක්. දෙපැත්තටම තියෙන type C. ඊට පස්සේ අපිට පොඩි box එකක් වගේ එකක් එනවා. අපි open කරමු. ඒ box එක ඇතුළේ තියෙන්නේ මේ ඔයාගේ කන්නේ size එකට ගැලපෙන විදිහට fix වෙන්නේ. අර එයා pod එකේ තියෙන්නේ මෙන්න මේ කෑල්ල change කරගන්න පුළුවන්. මෙන්න මේ සුදු පාට කෑල්ල. මේක මම දවස් දෙකක් use කරලා තමයි ඔයාලට මේ වීඩියෝ එක ගේන්න හිතුවේ. මේ කෙලින්ම මේක real ඔරිජිනල් මේකේ තියෙන quality එකම තියෙනවා. මම මේක රුපියල් 5500කට ගත්තේ දරස් එකකින්. ඒ වුණාට මේකේ Apple ලගේ ඔරිජිනල් එකේම තියෙන හොඳම quality එක තියෙනවා. කිසිම වෙනසක් නැහැ මේකේ. කිසිම වෙනසක් ඔයාලට කොහෙන්වත් බලා ගන්න හම්බෙන්නේ නැහැ. මම කිව්වා ඔයාලට paper works ටික පෙන්නන්නම් කියලා. මම මේ ටික පොඩ්ඩක් හැද කරගන්න. අපි paper works ටික බලමු. AirPods Pro කියලා paper work එකක් තියෙනවා. මුලින්ම අපි ඒක open කරලා බලමු. අපිට බලා ගන්න පුළුවන් මේක phone එකට connect කරන විදිය step 1 step by step තියෙනවා. මේක මෙහෙම connect කරන විදිය මීටර් ගාන පවා පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. සෙන්ටිමීටර් 5ක්. ඊට පස්සේ මෙතන මේ පිටිපස්සේ මම කිව්වා වගේ අර පොඩි බටන් එකකින් කරන්න තියෙන්නේ. To connect to other devices, press and hold. ඊට මේක මෙහෙම තියෙනවා. ඒ අර පොඩි box එක වගේ තිබ්බේ ඊයකට ගැලපෙන size එකට ඒ rubber කෑල්ල හැකින. ඊට මේක මේ charge කරන්න පුළුවන් all මේ ඔක්කොම විදිය තියෙනවා. මේක type C එකට ගහන්නත් පුළුවන්. wireless අර watch තියෙන charger එකකට උඩක් තියන්න පුළුවන්. නැත්නම් iPhone charger නැත්නම් wireless අර charger එකකට උඩ උනත් තියලා ඔයාලට මේක charge කරගැනීම හැකියාව. ඒ කියන්නේ මේක කෙලිම ඔරිජිනල්ම මේ AirPods එකක තියෙන
ඔක්කොම things ටික තියෙනවා. ඉතින් අපි පිටිපස්ස බැලුවොත් පිටිපස්සෙත් තියෙනවා අපිට මේකේ sound එක වැඩි කරන්න සහ call එකක් ආවම answer කරන්න හැටි. ඊට පස්සේ මෙතන තියෙනවා press and hold to switch between listening modes. අතන radio ඊට පස්සේ bluetooth ඒ වගේ mod වලට වැටෙන. ඊට පස්සේ මේකේ ආයෙ පෙන්නලා තියෙනවා අපිට noise control ඊට පස්සේ special audio conversation awareness ඒ ටිකක් තියෙනවා. එතන පොඩි විස්තර ටිකක් තියෙනවා. එයාලගේ වෙබ්සයිට් එක අප්ලෝඩ් කරලා තියෙනවා එච්චරයි. ඊට අපිට අනිත් තව පේපර් වර්ක් එකක් තියෙනවා. ඒවනම් වෙන විස්තර සඳහන් කරලා තියෙන එක ලොකුවට බැලීමට උවමනාවක් වෙන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කිසිම දෙයක් වැදගත් දෙයක් සඳහන් කරලා නැහැ ලොකුවට. මේ AirPod Pro කියලා ගහලා තියෙන එකේ විතරයි වැදගත් දේවල් සඳහන් කරලා තියෙන්නේ. අපි එනම් paper works ටික දාගමු. ඔයාලට මේ AirPod එක ගන්න පුළුවන් දරස් එකේ රුපියල් 5500කට ගොඩක්ම අඩු මුදලකට මෙච්චර quality product එක මම නම් හිතුවේ හම්බෙවි කියලා. මම ඒ ඕඩර් කරාට පස්සේ තමයි දන්නේ මෙතන මේ ඔයාලට ඇහෙනවා ඇති සද්දේ පොඩි බටන් එකක් තියෙනවා මෙතන. පොඩි බටන් එකක් මෙතන තියෙනවා. මේවට කේසස් ඉඳලම තියෙනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ AirPod එකේ මේකට ගැලපෙන කේසස් ටිකක් මේකේ ලින්ක් එකක් දාන්නම් මම පල්ලෙහෙන්. එහෙනම් එච්චරයි අපිට නේද කතා කරන්න තියෙන්නේ. ඒ වගේ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට මෙන්න මේ මම පෙන්නුවා වගේ මේ වගේ ගොඩක් ගැජට්ස් වල රිවිව් ඕන නම් අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. Gizmo Review YouTube channel එක. ඊට පස්සේ මට කමෙන්ට් කරන්න සහ ලයික් කරන්න. අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට මම අප්ලෝඩ් කරන අලුත්ම වීඩියෝ ඔයාලට මම අප්ලෝඩ් කරපු ගමන්ම දැනගන්න පුළුවන්. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මම අදට සමු ගන්නවා. ඔයාලා සුබ දවසක්.